ආයුබෝවන් රාජ්‍ය සේවයේ පත්වීමක් ලැබූ ඕනෑම නිලධාරියෙකුගේ එකම අරමුණ වන්නේ යම් දිනයක මාසික විශ්‍රාම වැටුපකට හිමිකම් කීම. ඉතින් විශ්‍රාම යාමට නියමිත දිනය ලැබුණු පසු ඊට මාස 6කට පෙර විශ්‍රාම ගැන්වීම සඳහා අයදුම්පත් ඉදිරිපත් කළ යුතු වන බව මම ඔබට මීට කලින් පැහැදිලි කර දී තිබෙනවා. ඉතින් ඒ අනුව විශ්‍රාම ගැන්වීම සඳහා අනුමැතිය ලද පසු ආයතනයේ පෞද්ගලික ලිපි ගුණභාරව කටයුතු කරන නිලධාරියා විසින් විශ්‍රාම ගන්වනු ලබූ නිලධාරියාගේ විශ්‍රාම වැටුප් සැකසීමේ කටයුතු සඳහා අදාළ වන සියලුම ලියවිලි මාර්ගගත ක්‍රමය ඔස්සේ විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලබනවා. ඉතින් ඉන් පසු නිලධාරියා විශ්‍රාම වැටුපකට අවශ්‍ය සුදුසුකම් සපුරා තිබේද යන්න පරීක්ෂා කර බැලීම සඳහා සම්මුඛ පරීක්ෂණයකට භාජනය කරනු ලබනවා. සම්මුඛ පරීක්ෂණය සඳහා නියමිත දිනයක් සහ වේලාවක් දුරකථනය ඔස්සේ අදාළ විශ්‍රාමික නිලධාරියාට දැනුම් දෙනු ඇති. ඉතින් මේ සම්මුඛ පරීක්ෂණයට ඊටම සාර්ථකව සියලු ලියවිලි අඩුපාඩු රහිතව ඉදිරිපත් කරමින් මුහුණ දෙනු ලැබුවොත් ඊළඟ මාස සිටම මාසික විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට නිලධාරියෙකුට අවස්ථාව ලැබෙනවා. ඉතින් එහෙනම් අද අපි කතා කරමු සම්මුඛ පරීක්ෂණයට විශ්‍රාම වැටුප් සම්මුඛ පරීක්ෂණය සඳහා ඉදිරිපත් කළ යුතු ලිපි ලේඛන මොනවද යන්න සවිස්තරාත්මකව. ඒ වගේම මීට ඉහතදී මෙම සම්මුඛ පරීක්ෂණයට ලක් කිරීමේ කටයුතු කොළඹ පිහිටි විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේදී පමණයි සිදු කරනු ලැබුවේ. එහෙත් මෑතදී ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් සිදු කරනු ලබනවා. ඉතින් ඒ අනුව ඔබට ඊටම පහසුවෙන් ප්‍රාදේශීයව Taman පිහිටි පළාතේදීම එම සම්මුඛ පරීක්ෂණයට නියමිත දිනයේදී සහ වේලාවේදී මුහුණ දිය හැකියි. එසේනම් අපි දැන් බලමු ඔබ සම්මුඛ පරීක්ෂණයට ඉදිරිපත් වීම සඳහා සකස් කර සූදානම් කර තබාගෙන ඒ දිනට ඉදිරිපත් කර යුතු ලියවිලි මොනවාද යන්න පිළිබඳව. අපි දැන් බලමු විශ්‍රාම සම්මුඛ පරීක්ෂණයේදී ඉදිරිපත් කළ යුතු ලියවිලි මොනවද කියලා. මුලින්ම මම ඔබ වෙත ගෙන එන්නම් මූලිකව ඉදිරිපත් කළ යුතු හඳුනා ගැනීමේ ලේඛන පිළිබඳව. ඕනම නිලධාරියෙක් ඔහුගේ ජාතික හැඳුනුම්පත සහ එහි පිටපත ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ වගේම නිලධාරියාගේ උපැන්න සහතිකයේ මුල් පිටපත. මෙහිදී මුල් පිටපත යනුවෙන් අදහස් කරන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන ලද මුල් පිටපතක්. මේ සඳහා රෝහලෙන් නිකුත් කරන නොමිලේ ලබා දෙන උපැන්න සහතිකය ලබා දීම වළංගු වන්නේ නැහැ. ඊළඟට කලත්‍රයාගේ කලත්‍රය යනුවෙන් අදහස් කරේ ස්වාමි පුරුෂයා හෝ බිරිඳ ඔහුගේ හෝ ඇයගේ ජාතික හැඳුනුම්පතේ පිටපත සහ උපැන්න සහතිකයේ මුල් පිටපත ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහිදීත් මුල් පිටපත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ලබාගත් ඔරිජිනල් සහතිකයක් විය යුතු වෙනවා. ඊට අමතරව මූලික වශයෙන් ඉදිරිපත් කළ යුතු වන්නේ වැන්දබු හෝ වැන්දබු පුරුෂ හා අනන්දරු කාඩ්පත. අංකයක් සහිත කාඩ්පතක් ඔබට ලැබෙනවා. ඒ ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙය WNOP කාඩ් ලෙසත් හඳුන්වනු ලබනවා. ඊළඟට අපි යමු දෙවනුව ඉදිරිපත් කළ යුතු ලේඛන මොනවද කියලා බලන්න. විවාහ, දික්කසාද හෝ මරණ සහතික ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහිදී නිලධාරියාට අදාළ නම් පමණක් තමයි මේ දේවල් ඉදිරිපත් කළ යුතු වන්නේ. විවාහ වී ඇති නිලධාරියෙක් නම් විවාහ සහතික වලට අදාළ තොරතුරුත්, දික්කසාද වී ඇතනම් ඔහු ඒ වෙනුවෙන් ලබා දී ඇති නියෝග ආදියත්, මරණ සහතිකයක් Tamanගේ කලත්‍රය මරණයට පත් වී ඇතනම් ඒ සම්බන්ධ ලියවිලි. අපි දැන් බලමු මොනවද ඒ ලියවිලි කියලා. විවාහ සහතිකයේ හෝ දික්කසාද තීන්දුවේ මුල් පිටපත අවශ්‍යයි. කලත්‍රයාගේ මරණ සහතිකයේ මුල් පිටපතත් ලබා දිය යුතු වෙනවා. ඒ වගේම මීට පෙර විවාහ වී දික්කසාද වී ඇති අයෙක් නම් පෙර විවාහ වල දික්කසාද නියත තීන්දු, නඩු තීන්දු
ලබා දිය යුතු වෙනවා. ඊළඟට තුන්වෙනුව ඉදිරිපත් කළ යුතු වන්නේ මොනවද කියලා අපි දැන් බලමු. දරුවන් සම්බන්ධ සහතික. මෙහිදී වයස අවුරුදු 26ට අඩු දරුවන්ගේ උපැන්න සහතිකවල මුල් පිටපත් ඉදිරිපත් කළ යුතු වෙනවා. ආබාධිත දරුවන් සඳහා නිලධාරියාගේ යම් දරුවෙක් ආබාධිත තත්ත්වයේ සිටිනම් ආබාධිත බව උපතේ සිටම හෝ වයස අවුරුදු 26ට පෙර සිදු වූ බව සනාථ කිරීමට වෛද්‍ය වාර්තා ලබා දිය යුතු වෙනවා. ආබාධිත දරුවෙක් සිටිනම් අවුරුදු 26න් පසු සිදු වූ ආබාධිත බවක් නම් මේ සඳහා හිමිකම් කීමට විශ්‍රාම වැටුපකට හිමිකම් කීමට අවස්ථාවක් නැහැ. එහෙත් ආබාධිත බව උපත ලද වේලාවේ සිට හෝ වයස අවුරුදු 26ට පෙර ඇති වූවක් නම් ඒ බව සනාථ කිරීමට වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ යුතු වෙනවා. ඊට අමතරව මෙම ආබාධිත දරුවාගේ පෝස්ට් කාඩ් ප්‍රමාණයේ වර්ණ ඡායාරූපයක්, සෞඛ්‍ය 307 වෛද්‍ය වාර්තාව සහ දරුවාගේ උපැන්න සහතිකයේ මුල් පිටපතක් ඉදිරිපත් කළ යුතු වෙනවා. මෙහිදී සෞඛ්‍ය 307 වෛද්‍ය වාර්තාව යනුවෙන් මා සඳහන් කළා එය ලබාගත හැකි රජයේ රෝහලක් වෙති. සෞඛ්‍ය 307 දන්න ආකෘති පත්‍රයේ දරුවාගේ රෝගී තත්ත්වය පිළිබඳව වෛද්‍ය නිලධාරියෙකු විසින් සටහන් කරන වෛද්‍ය වාර්තාවක් තමයි මෙම ආකෘතිය. ඊළඟට අපි බලමු අනෙකුත් විශේෂ ලියවිලි මොනවද? විශ්‍රාම සම්මුඛ පරීක්ෂණයට පෙන්ෂන් ඉන්ටර්විව් එකට යද්දී ඉදිරිපත් කළ යුතු වන්නේ. මෑතකදී ලබාගත් කලත්‍රයාගේ පාස්පෝර්ට් ප්‍රමාණයේ ඡායාරූපයක් අවශ්‍ය වෙනවා. ඒ වගේම නම්වල වෙනස්කම් නැත්නම් ඒ සඳහා දියුණුම් ප්‍රකාශ. නම්වල වෙනස්කම් යනුවෙන් හඳුන්වන්නේ නිලධාරියාගේ, කලත්‍රයාගේ, ඒ වගේම දරුවන්ගේ මේ කියන ඕනෑම අයෙකුගේ නම්වල වෙනස්කම් තිබෙනවා නම් ඒ සඳහා වෙන වෙනම දියුණුම් ප්‍රකාශ මගින් සනාථ කළ යුතු වෙනවා. නමින් පෙනී සිටින්නේ විවිධ නම් වලින් පෙනී සිටින්නේ එකම පුද්ගලයෙකු වන බව. ඊට පස්සේ අපි දැන් බලමු අවසාන වශයෙන් අවධානය යොමු කළ යුතු විශේෂිත කරුණු මොනවද කියලා. සියලුම උපැන්න සහතික, මරණ සහතික, විවාහ සහතික ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් නිකුත් කරන ලද මුල් පිටපත් විය යුතුයි. මම මේ ගැන පෙරදිත් සඳහන් කළා. රෝහලෙන් ලබා දෙන, නොමිලේ ලබා දෙන සහතිකය වළංගු වන්නේ නැහැ. ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් මුද්‍රා තබා අත්සන් කර නිකුත් කරන මුල් පිටපත් විය යුතුයි. ඒ වගේම විශ්‍රාම සමුඛ පරීක්ෂණය. මෙම පෙන්ෂන් ඉන්ටර්විව් සඳහා ඔබට નિયમિત දිනයක් වේලාවක් වෙන් කරලා දෙනවා. ඉතින් එදිනට මේ මම සඳහන් කරපු සියලුම ලියවිලි තමාට අදාළ වන පරිදි සූදානම් කරගෙන සමුඛ පරීක්ෂණයට ඊටම සාර්ථකව මුහුණ දීම සිදු කළ යුතු වෙනවා. සමුඛ පරීක්ෂණ මණ්ඩලය විසින් මේ සියලුම ලේඛන බොහෝමයක් තිබෙන්නේ මුල් පිටපත්. එබැවින් මේ සියලුම ලේඛන පරීක්ෂා කර නැවත නිලධාරියා වෙත එදිනම එම අවස්ථාවෙදිම ලබා දෙනු ලබනවා. ඒ වගේම WNOP සඳහා දායක වී නැති නිලධාරියෙක් නම් මෙහිදී මතක් කළ යුතුයි. දරුවන්ගේ හෝ ස්වාමි පුරුෂයාගේ බිරිඳගේ ලේඛන ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන්නේ නැහැ. වැඳපු සහ වැඳපු පුරුෂ අනන්තරු විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වී නැති නිලධාරියෙක් නම් එම නිලධාරියාගේ මූලිකව සඳහන් කර මම මේ වීඩියෝ මුලදීම සඳහන් කර මූලික ලේඛන පමණයි ඉදිරිපත් කිරීම අවශ්‍ය වන්නේ. ඉතින් පෙන්ෂන් ඉන්ටර්විව් එකට යාමට පෙර සූදානම් කරගත යුතු ලියවිලි පිළිබඳව අද මේ වීඩියෝවෙන් ඔබ දැනුවත් වන්නට ඇතැයි කියා මා සිතනවා. තවත් මෙවැනිම වැදගත් කාරණයක් සමගින් නැවත හමු වෙමු. ස්තුතියි.